අනේ මගේ සොත්තියසේන කුමාරයාණනි ඉන්න තැනකින් එන්න මට මේ වගේ කරදරයක් වුණා. සොත්තියසේන කුමාරයා බැලුවා මම ඇවිත් ඉන්නේ පළවැල්ලාගෙන. ඈ හමුවට ඇවිත් අහනවා ඇයි දේවී අද ප්‍රමාද වෙන්න හේතුව? ඔබ වැඩි කුමාරයෙක් සමගවත් සම්බන්ධකමක් තියෙනවද? සම්බුලා දේවිය කියනවා නැහැ ස්වාමිනී මට මේ වගේ කරදරයක් වුණා දානව යක්ෂයාගෙන්. සම්බුලා දේවිය කොපමණ කීවත් සොත්තියසේන කුමාරයා ඒ වදම් පිළිගන්නේ නැහැ. ගෑණිය චපලයි සෑම විට වැඩි කුමාරයෙක් සමගින් වහම කියනු සබදකමක් තියෙනවාද ඔබ මෙලෙසින්? ලස්සන දේවල් දැක්කම ගැහණුගේ සිත වෙනස් වෙනවා. ඒ වෙලාවේ සම්බුලා දේවිය මේ විදියට කියනවා දේවිය ගැහණිය චපලයි ප්‍රියකරු දේවල් ලස්සන දේවල් දැක්කහම එක තත්පරයකින් හිත වෙනස් වෙනවා. මට නම් සැකයක් තියෙනවා ඔබ මේ කැලේ ජීවත් වෙන වැඩි කුමාරයෙක් සමග සම්බන්ධකමක් ඇති කියලා. නැත සාමිනි එහෙම අදහසක් කිසි දින මාගේ හිතේ. සිත මාගේ නිර්දෝෂයි වෙන අය උවමනා නැතේ. මිය යන තුරු ඔබ සමගින් මේ මම ජීවත් වෙන්නෙමි. සිය පණ වාගේ සෑම විට පතිවත රැකගෙන ඉන්නෙමි. ස්වාමිනී මං ඒ වගේ ලඳක් නොවෙයි. මට වෙන කිසි කෙනෙක් උවමනා නැහැ. මං පතිවත රකින්න ගැහණියක්. මං මේ යනතුරු ඔබට උපස්ථාන කරගෙන ජීවත් වෙනවා. සම්බුලා දේවිය කෙසේ කීවත් සොත්තියසේන කුමාරයා පිළිගත්තේ නැහැ. උපමන කීවත් බෑ මට දේවිය විශ්වාස ගන්න. අපමණ ගැහණුන් ලෝකේ වෙනස් වෙනවා හිතට ගන්න. බෑ දේවිය ඔබ කියන අදහස් පිළිගන්න බෑ. ඔබ ගැන මට ලොකු සැකයක් තිබෙනවා. අන්න සම්බුලා දේවිය කියනවා හොඳයි එහෙනම් ස්වාමිනී මගේ පතිවත ගැන මා පෙන්වන්නම්. ගඟට ගොසින් පැන් කලයක් අරගෙන විත් කුමරි අනී සතුටින හොඳ පතිවත ගැන දෙවියන් අට කී එදිනේ. මගේ ගුණ දම් පතිවත මා රකිමි නිතර පන වාගේ. මගේ හිමියගේ සුව වෙන්නට ඕනය අද දින රෝගේ. වෙදවරුන්ට සුව කරන්ට බැරි කුෂ්ඨය සුව වේවා. හොඳ අදහත් හිතේ දරන් පැන් කලයත් වත් කෙරුවා. මෑ ගඟට ගිහිල්ලා පැන් කලයක් ගෙනවිත් කියනවා මගේ පතිවෘත්තා ගුණ ධර්මයේ සත්‍ය සැබෑනම් රාජ වෛද්‍යවරුන්ට සුව කරන්ට බැරි වුණේ මේ දරුණු කුෂ්ඨ රෝගය මේ පැන් කලින් සුව වේවා කියලා හිතාගෙන සම්බුලා දේවිය ඒ පැන් කලය සොත්තියසේන කුමාරයාගේ හිසේ ඉඳන් දෙපතුල දක්වාවත් කෙරුවා. හිසේ සිටන් පැන්වත් කරන අතරෙදි කුමරු වෙතට එසේ එදින කුෂ්ඨ රෝගේ සුව උනානේ ගුණින් රුවට. කුමරිව හොඳ පිළි අරගෙන සොත්තියසේනය කුමරුන් එමදරයෙන් දෙදෙනා ආව බරණැස් නුවරට සතුටින්. අන්න රාජ වෛද්‍යවරුන්ට සුව කරන්ට බැරි වෙච්ච කුෂ්ඨ රෝගය එක පැන් කලයෙන් සුව වුණා. එක බිබිලක්වත් සොත්තියසේන කුමාරයාගේ සිරුරේ ඉතුරු වුණේ නැහැ. සම්බුලාවට ආදරයෙන් පිළි අරගෙන මහා වනගතින් මේ දෙන්න ආවා බරණැස් පුරවරයට. පුතාව දැකලා බඹදත් රජතුමා සන්තෝෂ වෙලා අන්න රජකම සොත්තියසේනට බාර දීලා සියලු විස්තර අහලා
බඹදත් රජතුමා ගියා මල් උයනේ උයම් සිරි බලන්ට. රජකමට පත් වුණ සොත්තියසේන රජතුමා සම්බුලාව අමතක කරලා පරදාර ස්ත්‍රීන් සමග ඇසුරු කරන්ට වුණා. සම්බුලා ළඟට ගියත් බනිනවා, සැරවැර කරනවා, එලව ගන්නවා. ඈ මේ ගැන හිතලා කල්පනා කරලා ඇගේ සිරුර දිනෙන් දින කෙට්ටු වෙන්න පටන් ගත්තා. එක් දිනක් මහලු බඹදත් රජතුමා මල් උයනේ ඉඳන් රාජමාලිගාවට ආවා. සම්බුලාව දැකලා අහනවා, දූ කුමාරිකාව ඇයි මේ වගේ කෙට්ටු වෙලා අසනීපයක්ද? අන්න පිය බඹදත් රජතුමාට විස්තර කියනවා. සොත්තියසේනය කුමරුන් වෙනත් ලඳුන් සමග අනී අහන්ට සතුටින් ඉන්නවා පිම්බර පියතුමාණනි. මම ඔව දම් දුන්නත් මගේ ආදර හිමිතුමා වෙතට සෑම විටදීම සැර කරනවා, ගහනවා, බනිනවා මේ මට. සම්බුලා කියනවා, පිය රජතුමනි, සොත්තියසේන මගේ කුමාරයා පරදාර ස්ත්‍රීන් සමග විනෝද වෙනවා. මම ළඟට ගිහින් කතා කළත් බනිනවා, එලව ගන්නවා. මං අවවාදයක් දෙන්න ගියත් සැරවැර කරනවා. අනේ පිය රජතුමනි, මොන හේතුවක්ද දන්නේ නැහැ. අන්න බඹදත් රජතුමාට දුකක් දැනෙනවා. මේ තරම් ගුණ යහපත් පතිවෘත්තා ධර්ම රකින්න සම්බුලාට වෙනස්කම් කරන සොත්තියසේන පුත් කුමාරයව වහම කැඳවනවා. සොත්තියසේනව කැඳවා පිය රජතුමා කරුණාවෙන් ඇත්තට අවවාද දෙනවා පුතා වෙතට සර්දාවෙන්. සම්බුලා නුඹගේ දේවිය පතිවත රකිනා ලඳක්ය. පිම්බර මේ වගේ ලඳුන් ගෑනුන් අතරේ මැණික්ය. සොත්තියසේන කුමාරයාට කියනවා බඹදත් පිය රජතුමා, පුතා මෙහෙ එන්න. ඇයි මේ සම්බුලාව අමතක කළේ? මේ පතිවත රකින්න ගුණවත් ලඳක්. මේ වගේ ගැහැණියක් ගැහැණුන් අතර නිධානයක් වගේ. ඔබට මතක ඇති කුෂ්ඨ රෝගයේ හැදිලා රාජමාලිගාවේදී මැති ඇමතිවරු සේවක සේවිකාවෝ ඔබව පිළිකුල් කළා. ඒ වෙලාවෙත් ඔබේ ළඟින් හිටියේ මේ සම්බුලා. ඔබ රාජ සම්පත් අත්හැරලා කැලෑවට යනකොටත් ඔබ පසුපස සෙවණැල්ලක් වගේ ආවේ මෑ. රාජ වෛද්‍යවරුන්ට සුව කරන්නට බැරි වුණ ඒ දරුණු කුෂ්ඨ රෝගය එක පෙන් කලයකින් සුවපත් කළේ මගේ පතිවෘත්තා ගුණ ධර්මයේ බලෙන්. අන්න ඒ නිසයි සොත්තියසේන පුතුව බද බරණැස් පුරවරේ රජකමට පත් වුණි. රජකමට පත් වෙලා මේව අමතක කරලා පරදාර ස්ත්‍රීන් සමග ඇසුරු කිරීම මහා වැරදි ක්‍රියාවක්. කෙලෙහි ගුණ අමතක කිරීමක්. බඹදත් මහලු රජතුමා පුත් කුමාරයාට ඒ වගේ අවවාද දෙනකොට සොත්තියසේන කුමාරයාට අතීතේ මතක් වුණා. සොත්තියසේන කුමාරයා වරද පිළිගත්තා. සම්බුලා දේවියගෙන් සමාව ඉල්ලනවා. ඔබ ගැර වෙන බිරිඳක් නෑ මම හීනෙන්වත් පතන්නේ. ඔබයි මගේ ඉටු දේවිය මතු භවයෙත් මට ලැබෙන්නේ. සොත්තියසේන කුමාරයා කියනවා, දේවිය මා නොදැන කළ වැරදි වලට සමා වෙන්න. මම මින් ඉදිරියට ඒ වගේ වැරදි ක්‍රියා කරන්නේ, පරදාර ස්ත්‍රීන් ඇසුරු කරන්නේ. උපදිනා සෑම ආත්මයක් පාසාම ඔබ මගේ දේවිය වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බඹදත් මහලු රජතුමා මේ පුතාවත් ලේලියවත් සමාදාන කරලා නොමගට ගිය පුතාව සුමගට හරවලා රාජමාලිගාවෙන් පිටත් වුණා මල් උයනට තවුස්දම් රකින්න.
බඹදත් පිය රජතුමා මල් උයනේ